morning, Mishi. Morning, Ashi. Hi guys. Guys, වෙලාව කීයද? වෙලාව පෙන්නන්න අපිට. Time is 1:50. 1:50යි රෑ. කාලයි. 1:15 එහෙනම්. 15 sorry guys. සීතලට වැදිලා තියෙන්නේ. අපි පොඩි ගමනක් ආවා. මෙයා දන්නවනේ ඔයාලනේ. අරයවත් තම තියක් අඳුරන්නේ නැත්තේ නේ. ඒ හස්බන්ඩ් මම කට්ටියට දැනගන්න කියන්නේ. ඔය කියන්නේ හස්බන්ඩ් ඉන්නවා. ඔය ඉතින් අපි පොඩි ගමනක් ආවා. දැන් ආයේ ගමන යන්න යන්නේ. ඔයාලට ගිහිල්ලා පෙන්නන්නම්. පස්සේ විස්තර දෙන්නම් අපි. සීතලේ මැරෙනවා. හොඳටම සීතයි. හරි. සීතයිනේ. යන්න. මැරිලා ළමයි. මැරිලා. අත්ත වශයෙන්ම කිව්වොත් guys අර අතන බේබදු කෙල්ලෙක් ඉන්නවා. එයාගේ අයියක් ඉඳ තමයි අපි ආවේ මේ මහ රෑ හෙට උදේ එන්න හිටියේ. මහ රෑ මේ හෙට උදේ එන්න හිටපු ගමන වැදිලා නිදී. මේ ඉන්නෝ වෙන්න. මෙන්න මේ ළමයාගේ තමයි අදහස. මේ කොන් කෙල්ලගේ අදහස. අර අහස බලන්න. අහස වැඩන. ලස්සන. අහස මේ බලන්න. තමයි බ්‍රයිස් වලට යන්න තියෙන්නේ අතනේ. අහස පෙන්වන්න බෑ ෆෝන් එකට පේන්නේ අහස. ඕ ඉතින් පේනවා ටිකක්. පහ කරන්න එපා. අයියෝ. එක බන්. එක බන් වල. ඉතින් දැක්කද අහස? පේනවා. මේක තමයි සිටුේෂන් එක. දැන් ඇති අපි හැරිලා ආවා. නෑ අපි කුරුක්කු තාර දියාව යනවා. අපි යමු. මොකද්ද කිව්වේ? නැත්තම්. මේ තමයි ඔක්කොම අපි. මොකද්ද? මේ මාරය කීයද වෙලා පෙන්නනවා? වෙලාව කීයද? එකයි මාසෙකට කලින් ඉඳන් කිව්ව යන්න කියලා. 1:38යි guys. 1:38. මැද්දෙන් පනිනවා එක එකයි මේ තුන. හොඳටම සීතයි. තාම මේ රස්නේ තියෙන රටේ තාම මේ හොඳටම සීතයි. හොඳටම සීතයි guys. අපි ආපහු යනවා. ග්‍රේඩ් 9. හොටෙල් එකට යනවා. සෙට් උදේට එනවා. එහෙනම් කොල්ලෝ අපි ගියා. මේ ඉන්නේ දැක්කද? ඉතින් ඇත්ත වශයෙන්ම ඔබට මොකද හිතෙන්නේ මේ රෑ පාන්දරින ආපේ? මන්නම් ආසයි. ආසයි. ඇයි ඉතින් ගියේ නැත්තේ අර අතලින් එහාට? යන්න දෙපා ඔබගේ. මේ මගේ කකුල එකපාර මොකද පවුස් සීන් එකක් දුවනනේ. ඒක ඉස්සරහට තිබ්බට අයි පවුස් ආවේ. අම්මෝ. ඇස්තිකින් බලා ගන්න. Good morning guys. අපි දැන් 30 කලින් නැගිටලා දැන් අදට පිටත් වෙනවා කියලා තමයි කිව්වේ. මට තවසෙන් ගන්නවා මෙයා. Good morning. Good morning Shadi. Good morning. අර දෙන්න තාම ඇද ගන්නවා මං හිතන්නේ. හරින ෆොටෝ ගන්නවා කියලා. අනිත් එක්කෙනා හරි තාම නිදිලු. ඒ වගේම පට්ට view එකක් තියෙනවා guys. ඉස්සන view එකක් තියෙන ඉන්න මම ඔයාලට හරියට පෙන්නන්නම්. මේ පට්ට සිට පුළුවන්. නිකන් පොඩ්ඩක් මේකට බලන්න.
දැන් වහන්න. Colazione ganno posto nere canali. Prank කරයන්නද? කොහෙද ආවේ? කොහෙද ආවේ? යන් එහෙනම් අපි කොලාසියෝනේ කෙනා තමයි චූස් කරේ. අපි කාලා ගිහිල්ලා බලමු. බස් අපි ආපු තැනට යන් ගයිස්. හැම පැත්තටම මොකද්ද කිය? සුත්ති රෝල්. සුත්ති රෝල්. කනවා ඉවරයක් නෑ. ඉල්ල වරද්දන්න එපා සුදිතෝර කියලාද? සුත්ති රෝල් එකට. අර සුත්ති රෝල් තියෙන්නේ සුදිතෝර. එහෙම දාගිද්දි දැන් දාගිද්දි වෙනස කොහොමද? අතන තමයි. එතන තමයි අපි දැන් යන්නේ. එලා දෙන්න අපිට අපේ ගයිඩ් ඩ්‍රෝන් එක මේ රත්තිනිය තියෙන්නේ ඒ ප්‍රයිවට් ආර් එක ඇස්සේ අරින්න බෑ. තරක් තියෙන කිව්වේ? දන්න. මේක විඳින්නේ. ආ ඒ තිත් යන්නේ. ඒ රත්තිනිය. ඒ එරයා එකේ බෑ. ආ ඕකේ. හොටෙල් එක ප්‍රයිවට් එකකින්ද ගන්න බෑ. ඇයි ඔයාගේ නෙමෙයිද හොටෙල් එක? මගේ ඩැඩීගේ. මේ ලාග එක ඒක ඇරි හැකි. ලාග කිය මොකද්ද? ගංග. වීඩියෝ ඉන්නවා. මගේ ඔයාගේ තාත්තගේ බල්ලා. ඔව් ඒකයි කළු. මගේ එක්කෙනා සුදුයි. Vai. හොටු පියාගත්ත දින්න. Eh. දේ තමයි එන්නේ. හරි.
ළමයි. අපි දැන් බ්‍රයිස් ඇවිල්ලා ඔයාලා දැක්කා ලස්සනයි මෙහෙ. මේ බලන්න තාමත් අපිත් ඉන්නේ. අපි දැන් මෙතන යනවා. මොකද ඇවිදින්න හිටියේ ඇවිදින්න බෑ හුලං සීත වැඩි. ඒක නිසා අපි කණ්ඩ වෙන තැනකට යනවා. ඔව් අපි අර බෝට් වල ගියා උදෙන්ම. ඔව්. ඒ බෝට්ටුවේ කොහොමද කියන්නේ එහෙන මේ එහෙම හෙල්ලෙන්න කරන්නේ නැහැ. හරි නිදහස් පරිසරයක් තියෙන්නේ. මම මුලින් බය වුණා. ඒත් ගියා. මෙහෙ කරන්න ඕන දෙයක් ඇත්තට. ඔව් මෙහි ඉන්න කෙනෙක් නම් යුරෝ 50ක් යනවානේ. දැන් තියෙන පැකේජ් එක. ඔව් විනාඩි 45යි. ඔව් 5 දිනකට. ඉතින් යන්න පුළුවන් ෆොටෝ වීඩියෝ ඔක්කොම ගන්න පුළුවන්. අපි යන් ඉස්සරහට. මේ නත්සියෝනේ වලින් ප්‍රිජොනියරි ලාව තියාගෙන ඉඳලා තියෙනවා 133 ප්‍රිජොනියරි නෑනේ. මේ පල්ලිය ඇතුලේ මේ පල්ලිය ඇතුලේ ඉන්නේ මේ හරි මම දැන් මේකට පල්ලිය හදලා ඉන්නේ ලාව ඉලබස්ස ප්‍රයිවට් රතන එක්කෙනෙක් මහන්සි කියලා ඉඳගෙන මේ බෝල බෝල තියෙනවා මේ තියෙන ගයිස් යුරෝ 2යි දෙකන මේ වගේ බෝලයක් අරගෙන ගිහිල්ලා අපිට පුළුවන් අර එක්කෙනා ඉන්න තැන වගේ එතනින් නම් බෝලේ දාලා එහෙම වටේ කැරි කැරි එතනට එන්න. මේ වගේ තැනකට තමයි එන්නේ. අමුතු සද්ද. වේ 3ක් තියෙන අපිට තෝරගන්න තමයි තියෙන්නේ කෝකද කියලා. අපි සාලිමණික ඉන්නවා අතන. ඒ වගේ මතන ඉන්නවා ඔයාලට පේනි දන්නේ අන්න අතන මහන්සියට මහන්සියලු මේ අපේ පොඩි ළමයා සෙල්ලම් කරනවා දැක්කද මේක අතනින් බෝල දාන්න තියෙන කම්පැනි සොනාරි කරගෙන මෙතනින් මේක ඇවිල්ලා Mandano ako Shali. sorry that oh දැන් එයා ගන්න දානවා අයියෝ මම කපලා ගන්නත් එපා නේ කියෝනේ Serius tak sanjana. Elon wa කොහෙද එලවන්නේ? අපි මේ දිල් ඩ්‍රයිවිං කරනවා මේ බලන්න guys. මේ මග පෙන්වන්න. මේ පැත්තකින් ඉන්නවා. Uno. English උත් කියනවා. අපි දිල්ලක්ක ඩ්‍රයිව් කරනවා. බස් කාමියොන් මැත්තේ. තමයි කියන්නේ guys. පැණි හලනවා කියලා. එයාව පස්සට දානවා. ඉතින් අක්කවට මොකද දැනෙන්නේ මේක එලවන්න? මේක තියා පොඩි ඒක ටිකක් පොඩි. මේ මගේ සයිස් එකනේ වාහනේ. මම මෙන්න ඉන්න නැතුව කී ඒකයි මේ. ඉතින් ඇරලානේ. ඉතින් නිදි වගේ හිටියේ කට්ටිය ඇහැරුණා. අයියෝ අපේ ෆෝන් ගිනියන් වෙලා මේ AC එකෙන් කූල් කරගන්නවා.
අපේ අක්කා මේ කාමියොන් බස් නැත්තෙන් ඔයා ඉස්සරහට පොඩ්ඩක් ලං කරලා මේ සිනිස්ත්‍ර ෆ්‍රෙච් එක දාන්න එයා අයින් වෙනවා. අක්කේ ඔයාට මොකද හිතෙන්නේ අපේ දිල්ලක්කගේ ඩ්‍රයිව් එකට? සුපිරි. මොනින්ද නැති